හෙලෝ ට්‍රේඩර්ස් මම අරගෙන ආවා අපි ගෙනෑපු ස්ට්‍රටජි වීඩියෝ සිරිස් එකේ පාර්ට් 5 එක. ඒ කියන්නේ මම මේකේ කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකක් කිව්වා RSI එක අපිට යූස් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ සෙටින් වෙනස් කරලා යූස් කරන්න පුළුවන් කියලා. හරි. දැන් මම අරගෙන ආවේ RSI දෙකම මම දැන් මෙතන දාගෙන තියෙනවා. සෙටින් වෙනස් කරපු එකයි මේ වෙනස් නොකරපු normal අපි යූස් කරන RSI එක ඒ විදිහටම. හරි. දැන් මේකේ බලා ගන්න පුළුවන් මේ වෙනස්කම් දෙක මම ඔයාලට පෙන්වන්නම්. මම මේ දැන් ඒ වගේ දැන් අවස්ථාවක් හොඳටම පැහැදිලි වේ බෝට් ඒ සීමාවේ තියෙන තැනක් මම මේ ගත්තේ. මම මේකෙන් පෙන්වන්නම්. එතකොට ඕගොල්ලන්ට මේක ගැන අදහසක් එයි. දැන් ඕගොල්ලන් මේ ස්ට්‍රැටජි යූස් කරන්න යනකොට මේ දේවල් මාකට් එකේ බලනකොට අනිවාර්යෙන්ම ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේක දැක්ක ගමන් එකපාරින් ඔයාලට ගිහිල්ලා සල්ලි දාලා එන්ට්‍රි ගන්න යන්න බෑ. ඔයාලා මේ සෙටප් එකක් ෆලෝ කරන්න ඕනේ. ෆලෝ කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට මොකද්ද සෙට් වෙන්නේ කියන එක ඔයාලා තෝරගන්න ඕනේ. මම දැන් ක්‍රම කීපයක් කියලා දීලා තියෙන්නේ. මම ඉස්සරහට මේකට තව ඩයිවර්ජන්ස් ගැන වීඩියෝ එකක් දාන්න බලන්නම්. කොහොමද අපි එන්ට්‍රි ගන්න කියලා ඩයිවර්ජන්ස් එක. හරි. මම මේක දිග වීඩියෝ එකක් කරගන්නේ නැහැ මේකත්. දැන් ඉස්සරහට මම ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපි මාක් කරන සෝන් තියෙනෝනේ. ඒ සෝන් වලින් කොහොමද එන්ට්‍රි එකක් ගන්න ඩයිවර්ජන්ස් බලලා ඒ කියන එක ගැනත් මම වීඩියෝ එකක් දාන්නම්. හරි. දැනට මේන්ම ටික තමයි මේ වීඩියෝ ටිකෙන් කරලා තියෙන්නේ. හරි. දැන් මම පෙන්වන්නම් එහෙම අවස්ථාවක්. ඔයාලා බලන්න මම මේ පෙන්නන තැන. හරිද? මම මෙතන vertical line එකක් දාගෙන පෙන්නන්න. දැන් මෙන්න මෙතන. හරිද? මම මේ vertical line එකක් දාපු තැන දැන් මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මෙතන තමයි මේකේ උඩම අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මේ RSI එකේ normal එක. හරිද? normal විදියට අපි දාගත්තට පස්සේ තියෙන setting කිසිම දෙයක් ඒ කියන්නේ වෙනස් නොකර තියදී RSI එක තියෙන විදිය. හරි. එහෙම බලද්දී ඔයාලට පේනවද මම මේ ලයින් එක දැන් මේ පළවෙනි RSI එක ගැන බලමු. එතකොට තමයි ඔයාලට මේක තේරෙන්නේ. දැන් මේක මෙතන හරියටම මේ මුදුන හරියෙන් දැන් එන්ට්‍රි එකක් නිකන් පෙන්නන විදියට මේකේ තියෙනවනේ. හරි. ඒත් අපි මේක හරියටම දැන් ක්‍රොස් වුණ ගමන්නේ ගොඩක් වෙලාවට අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපිට හිතා ගන්න බෑනේ RSI එක කොච්චර දුර යයිද කියලා. දැන් මම මේක හිමීට අරන් එනවා මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි දැන් ඔයාලට පේනවා මේ පළවෙනි එක බලන්න. මෙන්න මේ කොටස ඔයාලා බලන්න ඕනේ. දැන් මෙන්න මේ මග හරියෙන් තමයි මෙතන ඕවර්බෝට් වෙලා තියෙන්නේ. එතකොට මේකේ ක්‍රොස් එක තියෙන්නේ. හරි. දැන් මේකත් එක්කම මම චූට්ටක් zoom out කරලා පෙන්නන්නම්. මේ ලයින් එක මම ආයෙ අරන් එනවා. දැන් දෙවෙනි එක තමයි මම ඔයාලට පෙන්වන්න හදන්නේ. හරිද? දෙවෙනි RSI එක ගාවට අරන් එනවා. ඔයාලට පේනවද? මෙන්න මේ channel එකෙන් තමයි ඒක පෙන්වන්නේ. දැන් මෙතන ඉඳන් මේ පොඩි ඩවුන් එකක් මේ ටිකේ පෙන්වනවා. හරිද? දැන් මෙතනත් ආපහු ඩවුන් වෙලා තියෙනවා. දැන් බලන්න මෙතන මේක ටච් වෙලා පෙන්නුවට මේක පෙන්වන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හැබැයි ඒත් බලන්න මෙන්න මෙතනින් ටච් වෙච්ච එක හරි තැනදී මෙතන ටච් වෙලා තියෙනවා. හරි. ඕගොල්ලන්ට මම ඒක පැහැදිලි කරන්න දැන් තව තැනක් පෙන්වන්න. දැන් මෙන්න මෙතන. හරිද? දැන් මෙන්න මෙතෙන්ට මම vertical line එකක් අරගෙන මෙන්න මෙතන ඇඳ කියනකො මේ පළවෙනි RSI එක ගන්න. දැන් ඒක පෙන්වන්නේ මෙන්න මේ හරිය. හරි. දැන් ඕකම මං හිමීට අරන් එනවා මෙන්න මේක ක්‍රොස් වෙන තැනට. හරි. දැන් අපි හිතන්නකෝ ඔන්න ක්‍රොස් වෙලා මෙන්න මේ හරියෙන් ගන්න. එතකොට මෙන්න මේ කැනල් එක සීමාවට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ දැන් මේක ගොඩක් කුඩා අවස්ථාවක තියෙන්නේ. ඒ වුණාට මේකෙන් ගත්තම අපි මේක දැක්ක ගමන් පෙන්වන්නේ මග හරියට. ඔන්න ඕක තමයි මට පෙන්වන්න ඕන උනේ RSI එකේ setting වෙනස් කරාමයි නැතුවයි එන විදිය. දැන් මෙන්න මේක උනත් ගත්තොත් මෙන්න මේ හරියෙන් මේක පෙන්වන්නේ. ඒත් මේකේ ක්‍රොස් වෙලා තියෙන්නේ උඩට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ හරිය. හැබැයි මේකේ මේ පෙන්වන්නේ උඩ හරියෙන්. ඔයාලට ඒක පැහැදිලිව පේන්න තියෙනවා. තව මේකේ පෙන්වන්න තැනක් නෑනේ. තව අවස්ථාවක් නෑ මේක පෙන්වන්න. ඒ වගේ හැමතිස්සෙම එන්නේ මේ ඒ කියන්නේ මේ RSI එක නම් ඕවර් සෝල්ඩ් ඕවර්බෝට් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. හරි. මේකේ හැම තැනකදීම ටච් වෙන්නේ නැහැ. දැන් මේකේ දැන් අර මම පෙන්නපු අවස්ථාව මේ තියෙන්නේ. මේක තව තැනක් පෙන්වන්න තිබ්බොත් මම පෙන්වන්නම්. ඒ නැතත් මම හිතනවා දැන් ඔයාලට ඒක අදහස ඔලුවට එන්නේ නැති කියලා. හරි. මම දැන් පෙන්වන්න මොකද්ද මේ වෙනස් කරලා තියෙන්නේ කියලා. මේක ලොකු දෙයක් වෙනස් කරලා නැහැ.
මේක මම කස්ටමයිස් කරලා දෙන්නේ. මේක මම එහෙම වුණොත් මම මේක ඔයගොල්ලන්ට මේ ෆයිල් එකට ඇඩ් කරන්නම්. මේ නැත්තම් ඔයාලා මේ normal ඒ තියෙන RSI එක තියෙනවනේ අපේ ඉන්ඩිකේටර් වල RSI කියලා ගෙනුවට පස්සේ නේ normal මෙන්න මේ RSI එකම තමයි මේ තියෙන්නේ. හරි. setting විදියට මේක වෙනස් කරලා තියෙන්නේ. දැන් මෙන්න මේකේ level තියෙන 70 80 නේ. ඔන්න ඕක තමයි මෙතන වෙනස් කරලා තියෙන්නේ. මේක දැන් මෙතන පේන්න තියෙනවා. මෙන්න level එක 80යි 20. හරි. ඒක පෙන්වන්න ඕන නිසා තමයි මම එහෙම තිබ්බේ. හරි. 20යි 80 දැම්මට පස්සේ මෙන්න මේ දෙක තව පොඩ්ඩක් දුරට වෙලා තියෙනවා මේකට වඩා. එතකොට අර උඩරිම උඩට යන සීමාව මේකේ හරියටම ඒ කියන්නේ අපිට අර මග හරියෙන් අහුවෙන්න තියෙන එන්ට්‍රි සමහරක් වෙලාවට අර උඩම මුදුන අවස්ථාවට ඇවිල්ලා අර හොඳම තැනකදී අපිට ගන්න පුළුවන්. ඒක අර අපි යූස් කරන සෝන් එකක් ගාවදී අවස්ථාවකදී අර හොඳට මෙන්න මේකේ ඇවිල්ලා මේ මුදුන ටච් කරන අවස්ථාවක එන්ට්‍රි එකක් ගන්න තියෙනම් ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් අපිට ලොකු කන්ෆර්මේෂන් එකක් ඒකෙන් ගන්න පුළුවන්. හරි. ඉන්ඩිකේටර් දෙකම නෙවෙයි හැම වෙලාවෙම කන්ෆර්මේෂන් එක වෙන්නේ. නිතරම මේ වීඩියෝ ටික බලන්න. එතකොට ඔයාලට තේරෙයි කොහොමද ඔයාලා මේ එන්ට්‍රි සෙටප් එකක් යූස් කරන්න ඕනේ. මට මොකද්ද මෙතනින් සෙට් වෙන්නේ මම කැමතිම මොකද්ද කියන එක ඕගොල්ලන්ගේ දෙන්දි තෝරගන්න හරි. මේ වීඩියෝ ටික පැහැදිලිව ආයෙ බලන්න. මට මේක තමයි පෙන්වන්න ඕනේ. මේකේ දැන් මේ මාකට් එක අලුතෙන් ලෙග් එකක් මාක් කරලා ඇඳලා තියෙන්නේ. හරි. ඒක නිසා තමයි මේ චොච් එක දීපු ගමන් තාම එක BOS එකයි දීලා තියෙන්නේ. හරි. මේක මම මේ නිකන් ගත්ත එන්ට්‍රි එකක් මෙතන තියෙන්නේ. මේක රන් වෙන ගමන් තියෙන්නේ එන්ට්‍රි එකක්. හරි. මේක එක BOS එකයි දැනට දීලා තියෙන්නේ. හරි. ඕක තමයි පෙන්වන්න ඕනේ. ඒකත් එක්කම මම මේකත් පෙන්වන්නම්. ඔයාලට මේ ස්ට්‍රැටජි ඒ කියන්නේ මේ සීරීස් එක ඔයාලා ගන්නවත් එක්කම මම හිතුවා ඔයාලට දෙන්න ඕන කියලා මෙන්න මෙහෙම එකක්. දැන් ඒ කියන්නේ මැනුවලි කොහොමද ඩයිවර්ජන්ස් බලන්න කියන එක මම කියා දෙනවා. ඒකත් එක්කම මම හිතුවා මාස 3කට ඔයාලට මේ ස්ට්‍රැටජි වීඩියෝ සීරීස් එකත් එක්ක මේක ඒ බයි කරාට පස්සේ මේකත් එක්ක මම දෙනවා කියලා මෙන්න මේක. හරිද? මේක අපි හදපු එකක්. මේකේ ඔයාලට ඕනම ක්‍රිප්ටෝ මාකට් එකක් Binance එකේ පෙන්නන මේක ඕන එකක් බලන්න පුළුවන්. දැන් මේ Ethereum මාකට් එකේ තියෙන්නේ නිකන් අපි වෙන මාකට් එකක් ගහලා බලමු. මේකේ ගහමු අපි Solana Sol කියලා USDT. හරි. ගහලා ඉවර වෙලා ඔන්න මෙතනින් සර්ච් coin දුන්න ගමන් ඔන්න ඒක වෙනස් වෙනවා. මේක ඩයිවර්ජන්ස් එකක් ආව ගමන් ඩයිවර්ජන්ස් එනකොට ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එකයි RSI ප්‍රයිස් එකයි තියෙන්නේ. ඔන්න පේනවද? ඔයාලට මෙතන ඩයිවර්ජන්ස් එකක් පෙන්වන්න ගත්තා. ආව ගමන්ම ඩයිවර්ජන්ස් එකක් පෙන්නුවා. මොකද දැන් ඒක සාමාන්‍ය දුර යන ගමන් තියෙන ඩයිවර්ජන්ස් එක මෙන්න මෙතන ඉඳන් බලන්න මේ තියෙන්නේ ප්‍රයිස් එක මාකට් එකේ මෙන්න මෙතන තියෙනවා RSI එක මේ මෙන්න මේ ඩයිවර්ජන්ස් එක පෙන්වන්නේ. බලන්න ඉතින් මේක කියන්නේ ඔයාලට පහසුවෙන් අර අපේ සෝන් එකක තියෙන වෙලාවකදී මේක පෙන්නුවොත් මේ සිග්නල් එක ඔයා අර කැමතිම මාකට් එක දාගෙන ඉද්දි කොයි වෙලාවක හරි ඔයාලට ඩයිවර්ජන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඩයිවර්ජන්ස් බලන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් ටික මේ තියෙන්නේ 5 මිනිත් එක තමයි මම යූස් කරන්නේ. ඔයා දන්නවා මම මේ ටයිම් ෆ්‍රේම් 3න් එහාට මාරුනේම නෑ. මේ 3 තමයි මේන්ම මම යූස් කරන ටයිම් ෆ්‍රේම් 3. හරි. ඔයාලට පේනවනේ මේ බලාගෙන ඉද්දි හොඳ අවස්ථාවක්. මං හිතුවේ නෑ මේ වෙලාවේ ඩයිවර්ජන්ස් එකක් පෙන්නයි කියලා. හරි. මෙතන දැන් ඩයිවර්ජන්ස් එකක් මෙහෙම බැලුවට පස්සේ මේ පේන්න තියෙනවා මේ. මෙන්න මෙතන ඉඳන් පහළට ගිහිලා තියෙනවා. හැබැයි මේ මාකට් එක පොඩ්ඩක් මේක සමාන්තර සීමාවේ තියෙන්නේ. ඒ ප්‍රයිස් එකේ වෙනසත් එක්කම මේක පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඒකත් එක්කම මම දෙන්න තීරණය කරා මෙන්න මේක. මේ තියෙන්නේ අපේ DT TradeView එක. හරි. දැන් මේකෙත් මම දැන් මේකේ බැලුවේ මොකද්ද මාකට් එක Solana නේ. හරි. මේකේ අපිට මෙන්න මෙතන ටයිප් කරගන්න පුළුවන්. නෑ. හරි. දැන් මේකේ මෙතන තියෙනවා මාකට් තුනක්. මේ තුන මාරු කරගන්නවට අමතරව මෙතන ඔයාලට ඕන එකක් සර්ච් කරන්න පුළුවන්. හරි. ක්‍රිප්ටෝ මාකට්. මේක ක්‍රිප්ටෝ මාකට් වල තියෙන්නේ. හරි. මෙන්න මෙතෙන්ට ඔන්න මම මේකට මාරුණා. දැන් මාරුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ රෙසිස්ටන්ස් ලයින් පෙන්නනවා වගේම ඩෙල්ටා ඩයිවර්ජන්ස් මේකේ පෙන්නනවා.
ඒකත් එක්කම දැන් මේ වගේ අවස්ථාවක් ඔයාලා බලන්න මෙන්න මෙතන එහෙම මේ බලන්න මෙතන දීලා තියෙනවා රතු පාටින් කැනල් එක ඇදලා මෙතන ඩයිවර්ජන්ස් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇබ්සෝබ් වෙන ඒවා පෙන්නනවා. ඊට පස්සේ මේ මෙතන හොඳ සපෝට් එක වැදිලා තිනවත් එක්කම බලන්න මාකට් එක අප් එකට ගිහිල්ලා තියෙනවා. මේකේ ඔයාලට ඩෙල්ටා බලන්න පුළුවන් වගේම මෙන්න මෙතන CVD එක ඩෙල්ටා එකක් විදිහට අගයක් විදිහට පෙන්නනවා. ඒක අඩු වෙවි එනවද මාකට් එක පල්ලෙහාට එද්දි කොහොමද ඒකේ අගය වෙනස් වෙන්නේ කියන එක ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. හරි. මම මේකෙත් පෙන්නන්නම් මෙන්න මේ Ethereum මාකට් එකේ හොඳ අවස්ථාවක් මම පෙන්නන්නම්. මෙන්න මේ සපෝට් එකේ මෙතන වැදිලා තියෙනවා. ඒකත් එක්කම බලන්න මේ හොඳ price action channel එකක් දීලා තියෙනවා. ඒකත් එක්කම මේ බලන්න මෙන්න මෙතන මේක ඒ කියන්නේ sell channel එකක් වුණාට දැන් මේකේ wick එක දිගට තියෙනවා වගේම මෙතන support එක වැදිලා තිනවත් එක්කම මෙතන හොඳ delta divergence එකකුත් පෙන්නනවා. මේ හොඳ ධන අගයක් පෙන්නනවා ලොකු අගයකින්. ඒකත් එක්කම බලන්න මාකට් එක අප් එකට ගිහිල්ලා තියෙන හැටි. මේ දැන් තියෙන්නේ මේ ලයිව් රන් වෙන මාකට් එක තියෙන්නේ මෙතන 5 මිනිත් එකේ. ඔයාලට මෙන්න මේ ටයිම් ෆ්‍රේම් ටික මාරු කරන්න පුළුවන්. හරි. ඒකත් එක්කම මම පෙන්නන්නම් මේ බලන්න මෙන්න මෙතන මේ කැනල් එකෙන් බලන්න වික් එකක් ගහලා තිනවා වගේම රෙසිස්ටන්ට් ලයින් එක ටච් වෙලා ඒකත් එක්කම මෙතන ඍණාගයක් දීලා තිනවා. පොඩි අගයක් වුණාට ඒකත් එක්ක බලන්න මාකට් එක පහළට ගියපු හැටි. ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ මෙතනින් මම ඔයාලට ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. මේ බලන්න මෙතන 355 තියෙනවා. ඊට පස්සේ ඊළඟ කැනල් එකට එද්දි 353 වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් මේ බයින් ප්‍රෙෂර් එක ටිකක් අඩු වෙනවා කියලා. ඊට පස්සේ මේ කැනල් එක වෙද්දි මේක 300 වෙලා තියෙනවා. ඔන්න එතනින් පල්ලෙහාට යද්දි එන්න මේක අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. හරි මේක ඔයාලට හොඳ chance එකක්. මම හිතුවා මේක ඒ කියන්නේ මේ වීඩියෝ සීරීස් එකත් එක්කම ඔයාලට මේක මාස 3කට ඇක්සස් මේක දෙනවා කියලා යූස් කරන්න. ඊට පස්සේ මෙන්න මේක හොඳම දෙයක්. මේ කියන්නේ ඔයගලන්ට ලොකු ගේමක් ගහ ගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එක තව දික් වෙන නිසා මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. මෙන්න මේකත් උඩට යන ගමන් තියෙනවා. ඔයාලට පේනවා මේක ලයිව් රන් වෙන මාකට් එක. ඔන්න ඔහොම තමයි වැඩ ටික වෙන්නේ. හරි මම ඒ කියන්නේ ඩයිවර්ජන්ස් දැන් මේකෙන් ඔයාලට බලන්න පුළුවන්. මේක දුන්න කියන්නේ ඔයාලට ඊසි කිසිම ගේමක් නෑ මේකට. හරිද? දැන් මේක ඩයිවර්ජන්ස් එක තීනකම් ඒ අවස්ථාව තීනකම්ම මේක මෙන්න මේ විදිහට සිග්නල් එක ඇවිල්ලා පෙන්නනවා. මේකම ඒ සිග්නල් එක පෙන්නනවා. ඩයිවර්ජන්ස් එක නැති වෙලා යනකම්ම ඒක පෙන්නනවා. හරි ඒකත් එක්කම දැන් මේක දැක්කා DT trade view එක. මේක ඕනම coin එකක් මම මේ පට ගාලා ඔයාලට පෙන්නන්නම්. තව coin එක search කරලා අපි නිකන් ගහමු අඩා. හරිද? අඩා USDT කියලා ගහලා enter එබුව ගමන් අපිට පෙන්නනවා අලුත් මාකට් එක මෙන්න තියෙනවා. ඔයාලට මේක zoom out කරද්දි මේ විදිහට කැනල් විදිහට පෙන්නනවා. නැත්නම් මෙන්න මෙතනින් දැන් මේක zoom කරාට පස්සේ මේක පෙන්නනවා මෙන්න මේ විදිහට. හරි footprint channel විදිහට පෙන්නනවා. ඒකත් එක්කම මේකේ මෙන්න මේ order flow footprint කියන එක ටික් එක අයින් කරපු ගමන් channel විදිහට බලන්නත් පුළුවන්. හරි මේ තියෙන්නේ අඩා මාකට් එකේ මෙන්න price එක තියෙනවා මෙන්න 5 minute. හරි මේක ගැන තව කතා කරන්න දෙයක් නැහැ කියලා මම හිතනවා. මෙන්න මෙතන බලන්න මෙතන දීලා තියෙනවා divergence එකක්. ඒ වගේම මාකට් එක මේ ගොඩක් දුරට මෙතන අප් වෙලා තියෙනවා. ඔහොම තමයි මේකේ වැඩ ටික වෙන්නේ. මේකෙන් ඔයාලට ඩෙල්ටා එක බලා ගන්න පුළුවන් අඩු වෙන හැටි කොහොමද කියලා. අර අපේ zone එකට ආවට පස්සේ ක්‍රිප්ටෝ මාකට් වල යූස් කරන කෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි මේක මාස 3කට මම යූස් කරන්න දෙනවා. මේ කෝස් එකත් එක්කම ඔයගොල්ලන්ට ලොකු chance එකක් දීලා තියෙන්නේ ඒකත් එක්කම. හරි මේ වීඩියෝ එක තව දික් වෙනවා. ඒක නිසා මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. මම අලුත් වීඩියෝ එකක් කියන්නේ වීඩියෝ සීරීස් එකට තව ස්ට්‍රැටජි එකක් මොකක් හරි දාන්න තිබුණොත් ඒ කියන්නේ මම ගොඩක් දුරට යූස් කරන දේවල් විතරයි මම දාන්නේ. ඩයිවර්ජන්ස් පැත්ත ගැන මම ඉස්සරහට හිමීට වීඩියෝ එකක් දාන්නම්. ඩයිවර්ජන්ස් එක කොහොමද මැනුවලි රීඩ් කරලා එන්ට්‍රි එකක් ගන්න කියලා. හරි ඔන්න ওই ටික තමයි තියෙන්නේ. මුලින් ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්න. මම ඒ කියලා දෙන දේ ඒ කරන දේ ඔයාලා මාකට් එකේ වීඩියෝ එක ප්ලස් කර හරි ආයෙ කරන්න. හරි ඒක තමයි මට හැම වෙලාවෙම කියන්න දෙන්නේ. ඒකත් එක්කම මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.
හැමදාම වගේ ඔයාලගේ ට්‍රේඩින් ජර්නි එක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් මම එන්ඩ් කරනවා.